අද අවාසනාවන්ත සිදුවීමක් සිදු වෙලා තිනවා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති වෙඩි තියලා මරලා ඝාතනය කරලා තිනවා. හැබැයි එතුමාගේ යට ගිය දවස යට ගිය දේවල් දැන් Facebook වල YouTube වල කියන ඒවා කියලා වැඩක් නැහැ. ඒ මනුස්සයා මිදිගම කොට්ටාසේ දිනලා සභාපති වෙලා තියෙන නීතියානුකූලව. දැන් සභාපති කෙනෙක් හැටියට තමයි එතුමා අද වෙඩි තියලා තියෙන ප්‍රාදේශ සභාව ASCII. මේ 88 89 මේ මෙතන ඉන්න මැති ඇමතුරුත් ඉන්නවා හිරගෙවල් වල හිටපු අය. ඒ වුණාට දැන් ඒගොල්ලෝ මැති ඇමතිවරු දැන් ඇමති. එයා හිරේ හිටියත් මොනවා කරත් 88 89 ඒගොල්ලෝ ඇමතිලා. ඒක නිසා ඇමතිමයි മന്ത്രിමයි. ඒ වගේම ප්‍රාදේශ සභාවේ සභාපති. දැන් අපිටත් අද බලපෑමක් තියෙනවා මූලාසනයේ മന്ത്രിතුමිය අපිටත් ආරක්ෂාව ආණ්ඩුවෙන් අයින් කරලා තියෙනවා මෙච්චර කාලෙ. ඒකට ඉතින් ආණ්ඩුව වග කියන්න ඕන අපිට මොනවා හරි වුණොත් අපි ආණ්ඩුවට ඍජුවම ප්‍රතිපහාර නිකුත් කරන ආණ්ඩුවේ වැරදි පෙන්නනවා. ඉතින් ආණ්ඩුවක විපක්ෂයක ඉන්නකොට ඒ ප්‍රශ්න තියෙනවා. ඒක මම මීට වැඩිය ගන්න කැමති නෑ. විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශෙත් වැය සීරස විවාදයට ලක් කරන මේ වෙලාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙවින්ම සතුටු වෙනවා. අපි හිතන්නේ වර්තමානයේ මා දැක්ක පාර්ලිමේන්තුවේ අද නෙවෙයි දවස් කීපයක මුළුල්ලේ ජාතික ආරක්ෂාවට විශාල තරජනයක් ඇති වී තිබෙන බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් එනිසා අදක සමහර අය යෝජනා කරලා තිබුණ ආණ්ඩුව ඉල්ලාස්වී තව අයට බාර දිය යුතු බවත් වගේ ටිකක් ප්‍රශ්නයක් ගොඩනගමින් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ කොහොමද පැන නගින්නේ කියලා අපි බැලුවොත් ඔබට මතක ඇති අපි ආණ්ඩුව අරගෙන අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඊට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි මහමැතිවරණදී ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් හදාගන්න හම්බෙන්නේ නැහැ. මහමැතිවරණදී ඔබ ආණ්ඩුවක් හදනවා කියලා. මම හිතද අගමැති ධූරයේ ඇමති ධූර බෙදාගෙනත් හිටියේ. මතක දැන්නේ. හැබැයි මොකක්ද උනේ මහමැතිවරණේදී? මහමැතිවරණයේදී අර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ආපසු හැරවීමට පුළුවන් කියලා මහමැතිවරණදී අපේක්ෂා කරත් ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් මහමැතිවරණේ ලැබුණා. ඊට පසුව විශාල සාකච්ඡාවක් ගොඩනැගුවා මාර්තු මාසයේ විතර වෙනකොට ආර්ථික විශාල අර්බුදයක පත් වෙනවා. මේ මාර්තු මාසයේ යලි ආණ්ඩුව ලබා ගන්න පුළුවන් ආර්ථික අර්බුදයේ හේතු කොටගෙන කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. හැබැයි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද අපේ තුන්වෙනි සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. මම හිතන ඉතාම සුබදායී ප්‍රතිඵලයක් ඒවි. ඒ නිසා ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට අපි ගමන් කරමින් තිබෙනවා. ඊට පසුව ඒ හා බැඳිලා නිර්මාණය කරන්න පටන් ගත්ත මේ වාහන ආනයන විවෘත කරාට පසුව විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි. මේ තෙරපුම හරහා ඩොලරේ රටට දරා ගන්න බැරි තරමේ ඉහළ යාමට ලක් වේවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් මම හිතන්නේ දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 117ක පමණ LC ඕපන් වෙලා තිබෙනවා. ඉතින් ඩොලරේ යගය තිබුණාටත් වඩා අඩු වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන්නාන්සලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇති වෙන අර්බුදයක් කරහා බලය දැහ ගන්න පුළුවන් කියලා ඒක අවසන්ද? මතක තියාගන්න. අපේ රටේ ආණ්ඩු පෙරලිච්ච ඉතිහාසයෙන් බැලුවොත් ඒ ඉතිහාසවල විවිධ අවස්ථා අපි හඳුනා ගන්න. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරලනු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මතක තබා ගන්න. ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩුව වටනවා කියලා සිහින දකින්නනේ සිහිනම විතරයි හොඳයි. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්නේ. මොකද ඒක වෙන්නේ නැහැ. ඊළඟ අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තිබෙනවා පක්ෂ ඇතුලේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බිඳ වැටෙන්න ප්‍රධාන හේතුව උනේ ඒ ආණ්ඩුව හිටපු පිරිසක් එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා හේතු කොටගෙන ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා. හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක් මත කියලා. මා දන්නවා සමහර අය උත්සාහ කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒ උගලට අපි අහුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොඳේ. ආයි එයා නම් හොඳයි අනිත් අය නරකයි නෑ. ඒ උගුල් හොඳේ. ඒ උගුල් වලට අපි අහුවෙනවා. මම නේද පාර්ලිමේන්තුවට ගියා නිකන් නේද රැයට ගිහිල්ලා කතා දිහා නිකන් දුක හිතමින් බලනවලු නෑ බලන්නේ සතුටු වෙමින් බලන්නේ.
හරිද? ඒ නිසා ඔබලා හිතනවා නම් මේ අභ්‍යන්තර අර්බුදයක් කරා මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා එහෙම එකක් ඇති වෙන්නෙත් නෑ. ඊළඟ ඔයගොල්ලෝ කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතල තරජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි. වෙන්නේ නෑ. වෙන්නේ නෑ, මතක තියාගන්න. හරි. ඒ නිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් එකක් කරලා. නිකන් ඔහෙ කවුරු හරි ගෙනත් දෙන කොලයක් කියවමින් නිකන් ඔහෙ පුරුදු ආණ්ඩුව ඇතුලේ අර්බුද ආර්ථිකයේ හෙට වැටෙයි ජාතික ආරක්ෂාව තරජනයක් ආරක්ෂාව කරගන්න බැරුව ජනතාව පාරට බයි ප්‍රමුඛුත් වෙන්නේ නැහැ. ඊළඟ තව ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පාලකේ පළව හැරියම ඇති ඉතිහාසය. ඔබලාට මාධ්‍ය සාකච්ඡා හරහා ආණ්ඩුවට යමක් කියනව ඇරුණකොට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩුවට යමක් කියනව හැරුණකොට මා හිතන්නේ සෙනග එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජනයාගේ නැගිටීම මහජනයාගේ විරෝධයක් කරහා ආණ්ඩුව පළව හැරීම පිළිබඳ කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි. මේ සියල්ල අසාර්ථකයි. ඊළඟ තව දැන් අලුතින්ම මතුවී තිබෙන්නේ ජාතික ආරක්ෂා